තිසරණ සහිත පංචශීල සමාදානය පිණිස තෙවර නමස්කාරය කරනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ภาณาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิคามิสุมิจฉาชาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิสังฆาสมันธาจักรวาเลสุอัตรากัจฉันตุเดวตาสัทธัมมังมุนิราจัสสะสุนันตุสัพพะมุขดังธัมมสสรณคาโลอังบดันตาธัมมสสรณคาโลอังบดันตาธัมมสสรณคาโลอังบดันตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะอัตถดีปาภิกขเววิหรอัตถสรณะเนอนัญญสรณาติ විහාරස්ථානයේ වැඩ සිටින අතිපූජනීය ලෝකහාමුදුරුවන් වහන්සේ ප්‍රධාන
වන්දනීය පූජනීය පින්බර මහා සංඝරත්නයේ අවසරයි. බණවන්ට සූදානම් වෙලා ඉන්න කාරුණික වාසනාවන්ත වූ සත්පුරුෂ පින්වත්නි, ඔබ මේ සැදී පැහැදී වාඩි වෙලා සූදානම් වෙලා ඉන්නේ පුරාවෝරාවක වන්නෝ කාලයක් ධර්ම ශ්‍රවණය කිරීමේ අදිෂ්ඨානය. ඔබට බණහන්ට ඕන කියන සිතුවිලි පහළ වුණ නිසා පින්වත් ඔබ මේ ධර්මශාලාවට එකතු වෙලා මේ අපට පින්වත් පිරිස එකතු වෙලා ඉන්නවා. පින්වත්නි, ධර්මය ශ්‍රවණය කිරීම තුළින් ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් හෝ ඔබ අසනවා නම් ඔබට ලබා ගන්න පුළුවන් ලාභ සත්කාර කීපයක් තියෙනවා. මං සිද්ධ කරන සෑම දේශනාවකදීම මම මේ බව සිහිපත් කරනවා. බණ ඇහුවම ලැබෙන දේවල් නොදැන බණ අහලා වැඩක් නැහැ. පින්වත්නි, ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ඔබට පුළුවන් අසුතං සුනාති. අසුතං සුනාති කියුවා ඔබ ජීවිතේට අහලා නැති දහම් කරුණු ඔබට මම අද කියනවා. ඔබ කවදාවත් අහලා නැති දේවල් දැනගන්න පුළුවන් අලුත් දේවල් කොහොමද? බණකොට. සුතං පරියෝදපේති ළඟ කාරණාව හරියට දන්නේ නැති දේවල්, පාගිට දන්න දේවල් හරියට දැනගන්න පුළුවන් බණකොට. අපේ ජීවිතවල අපි දන්න තරමක් දන්නේ බාගෙට දන්න දේවල් හරියට දැනගන්න පුළුවන් ධර්ම ශ්‍රවණය කරනකොට. හැබැයි අවබෝධයෙන් ධර්ම ශ්‍රවණය කරන අයට විතරයි මේක ලැබෙන්නේ. අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති. සිත් තුළ ඇති වෙන සැක සංකා දුරු කරගන්න පුළුවන්. ඔබට ධර්මයේ ගැන යම් කිසි සැකයක් පහළ වෙලා තිබෙනවා නම් මේ ධර්මය අහනකොට සමහර වෙලාවට පිනත් ඔබේ හිතේ තියෙන සැකය දුරු වෙන්න පුළුවන්. දිට්ඨිං උජුං කරෝති. නිවන් දකින්න යන මේ මාර්ගයේ ඍජු දැක්මක් ඇති කරගන්න පුළුවන් පින්වත් නිවන අහනකොට. අපි මන් මුලා වෙලා ඉන්නේ. අපි තාමත් හරියට පාර දැකලා නැහැ. මන් මුලා වෙච්ච මිනිසුන්ට පාර පෙන්නනවා ධර්මයෙන්. ඔබ වැරදි පාරක නම් යන්නේ ඔබට පුළුවන් ධර්ම ශ්‍රවණය කිරීම තුළින් අර වැරදුණු පාර හරි මාර්ගයට ගන්න. අන්තිමේට චිත්ත මස්ස පසීදති. ඔබේ සිත් තුළ ප්‍රසාදය පැහැදීම ඇති කරගන්න පුළුවන් ධර්ම ශ්‍රවණය කිරීම තුළින්.
මේ ශාලාව ඇතුළේ ඉන්න පින්වතුන් එළියේ වාඩි වෙලා ඉන්න පින්වතුන් අවබෝධයෙන් ධර්ම ශ්‍රවණය කරොත් මේ ලාභ පහෙන් එකක් හෝ අරගෙන තමයි අද ඔබ නැගිටින්නේ. ඒත් එක්කම අපේ සිත කය වචනය කියන තිදොර සංවර වෙලා තියෙනවා. දැන් වෙනදා ඔබේ දැන් මේ වෙලාවට වෙනදා හැමෝම ගෙවල් වල ඉන්නේ. ගෙවල් වල ඉඳි තියෙන ගෙවල් වල ප්‍රශ්න ආරවුල් මොහොතකට දැන් අමතක වෙලා. ඔබේ සිත දැන් සංවර වෙලා තියෙන්න ඕන. කය සංවරයි ඔබ දැන් තන්පත් වෙලා ඉන්නේ. හැමෝම එළියේ ඉන්න පින්වතුන් ඇතුළුව මේ පින්වත් සෑම දෙනාම නිශ්ශබ්ද වෙලා වචනය සංවර කරගන්න ඕන. එහෙම බණහන්ට කියලා අවබෝධයෙන් ධර්ම ශ්‍රවණය කරන්න කියලා මුලින්ම මතක් කරනවා. තමාට තමා ගැන අවබෝධයක් තියෙන්න ඕන. සසර ගමනේ මොන විදිහටද අපි ගමන් කරන්නේ කියන එක. මම නිතරම සිහිපත් කරන පාඩයක් මම මුලින් සිහිපත් කරා. අත්ථදීපා භික්ඛවේ විහෙරත අත්ථ සරණාන්න අනන්‍ය සරණාති. දවසක් බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා අමතලා ලස්සන සූත්‍ර දේශනාවක් පදාලා අන්න ඒ වෙලාවේ මෙන්න මේ ගාථා පාඨය ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිට වුණා. අත්ථදීපා භික්ඛවේ විහෙරත අත්ථ සරණා. පින්වත් මහණෙනි, අපිට අන් කෙනෙකුගේ පිහිටක් පිළිසරණක් බලාපොරොත්තු වෙන්න බෑ. අපිට අන් අයගේ පිහිටක් පිළිසරණක් තියනවාද පින්වත්නි? ඔබේ මේ බාහිර ලෝකේ අම්මා තාත්තා දරුවන්ට, දරුවෝ අම්මා තාත්තට, නෑදෑයෝ යාළුවෝ කොච්චර හිතවත්කම් තිබුණත්, කොච්චර අතහිතකම් දුන්නත්, කොච්චර උදව් උපකාරයන් සිදු කරත් සංසාර ගමනේ ඒ අය උදව්වට එනවද? සසර ගමනේ කවුරුත් නැහැ. බුදුහාමුදුරුවෝ වදාළා, හිතන්න කල්පනා කරන්න තමන් දූපතක් මැද්දේ තනි වෙලා ඉන්නවා කියලා. දූපතක තනි වුණා මොකද වෙන්නේ? වටෙන්ම මහ මොහොත තමන් විතරයි දූපතේ. සසර ගමනේ තමන් දූපතේ තනි වෙලා ඉන්නේ. තමන්ට කවුරුත් ඉන්නවද? පිළිසරණට පිළිදෙට කවුරුත් නැහැ. අත්ථ සරණා, තමාට තමා විතරයි පිළිසරණ. න අනන්‍ය සරණාති, අන් කිසි කෙනෙකුගේ සරණක් පිළිටක් උදව්වක් අපිට සසර ගමනේදී ලැබෙන්නේ නැහැ. මෙන්න මේ බව හොඳට තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනේ. මේ බව හොඳට අවබෝධ කරගන්න ඕනේ. මේ බව හොඳට තේරුම් අරගෙන අවබෝධ කරගෙන අර කලින් කියපු ලාභ එකක් හෝ අද මේ ධර්මානුශාසනාව තුළින් ඔබ ලබාගෙන බණ ඉවර වෙද්දී ඒ ලාභ එකක් හෝ අරගෙන මේ ධර්ම ශාලාවෙන් නැගිටිනවා කියන අදිස්ථානය ඇති කරගෙන සිත කය වචනය කියන තුන්දොර සංවර කරගෙන හැමදෙනාම සාදු කියලා බණ අහන්න සූදානම් වෙනවා. පින්වත්නි, අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ ජීවිත තුළට
අවශ්‍ය දේවල් හැම පැත්තක්ම දේශනා කරලා තියෙනවා. බුදුදහමේ උගන්වන්නේ නිවන් යන පාර විතරද? ඔළුවක්වත් ගලනවා පේන්නේ නැහැ. නිවන් පිණිස යන මාර්ගය පමණක් නොවේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරේ, දේශනා කරේ. මේ ලෝකේ ඔබේ මේ සාමාන්‍ය ජීවිතයත් සාර්ථක කරගන්නේ කොහොමද කියන එක බුදුදහමේ තියෙනවා. පරලොව සාර්ථක කරගන්නේ කොහොමද කියන එක බුදුදහමේ තියෙනවා. එහෙනම් පින්වත්නි, මේ ලෝකේ පරලෝකේ දෙකම හරි විදිහට පවත්වා ගන්න කොහොමද කියන එක තථාගතයන් වහන්සේ දේශනා කළා. දැන් ඔබේ ජීවිතවලට විවිධ ප්‍රශ්න ආරවුල් ගැටලු ඇති වෙනවනේ. දැන් ඔබට පෞල් ප්‍රශ්න තියෙනවා. මම මෙතන ඉන්න හැමෝටම පෞල් ප්‍රශ්න තියෙනවා. ඔබේ විවාහ ජීවිතයේ ඇතුලේ ඔබේ පෞල් සංස්ථාව ඇතුලේ ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඒකට බුදුදහමේ දේශනාවක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒ වගේම තමයි ඔබට ආදරය සෙනෙහස ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒවා පිළිබඳව බුදුදහමේ විස්තර තියෙනවා. මිල මුදල් පරිහරණය කරන්නේ කොහොමද කියන එක ගැන බුදුදහමේ විස්තර තියෙනවා. බුදුදහම කියන්නේ මේ සියලු දේවල් එක්කොට එක්තැන් කොට දේශනා කළ පදාල දෙයක්. ඒ වුණා පින්වත්නි, අන්න ඒ වගේ පින්වන්ත මනුස්ස ජීවිතයක් ලබලා තියෙන්නේ බුදුදහම පවා අපිට ඕන වෙලාවක අහන්න පරිශීලනය කරන්න පුළුවන් කාලවක. ඔබයි අපි මේ හැමෝම ඉපදිලා ඉන්නේ. පින්වත්නි, මේ මනුස්ස ජීවිතය අපි ලබන්නේ ගොඩාක් දුර්ලභව. මේ මනුස්ස ජීවිතය මව් කුසක් තුල අම්මා කෙනෙක්ගේ කුසක් තුල මුලින්ම හැදෙන්නේ පුංචි තෙල් බිඳුවක් විතර. මම කියන්නේ විද්‍යානුකූලව නෙමෙයි හොඳේ. ධර්මානුකූලව. අර පුංචි තෙල් බිඳුවක් විතර දරු කලණය සති කීපයක් යනකොට අර පුංචි තෙල් බිඳුව මස්සදැල්ලක් බවට පත් වෙලා ඒ මස්සදැල්ලෙන් වටේට මස් වැදලි මස් කෑලි පහක් හට ගන්න පටන් ගන්නවා. දින සති මාස ඇවෑමෙන් මව් කුස තුල වර්ධනය වෙනවා. ඒ මස් වැදලි දෙකකින් කකුල් දෙක, දෙකකින් අත් දෙක, අනිත් එකකින් හිස තමයි හටගන්නේ. මාස 9ක් වන්නෝ කාලයක් තුල මව් කුස තුල හැදෙන අර දරුවා සංසාරයේ කරපු පින්පව් අනුව කර්ම ශක්තියින් අනුව වෙනස් වෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? එහෙම වෙනවද වෙනවද? වෙනවා. අර මාස 9ක් 10ක් වගේ කෙටි කාලයක් තුල මව් කුස තුල හැදෙන අර දරු කලවය කර්මානුරූපීව හැදෙනවා. ඔන්න හිතන්න උදාහරණයකට සංසාරයේ මේ මව් කුසේ ඉන්න දරුවා
සංසාරයේ සත්වයේගේ ඇස් අන්ධ කරලා තියෙනවා කියන්නේ. ඇස් අන්ධ වෙන සත්වයේගේ තිරිසන් සතෙක්ගේ හෝ මිනිසෙක්ගේ හෝ යම් කිසි සත්වයේගේ ඇස් අන්ධ වෙන්න යම් කිසි අකුසලයක් කරලා තියෙනවා නම් උදාහරණයක් චක්කුපාල මහරහතන් වහන්සේ අහලා තියෙනවනේ. චක්කුපාල මහරහතන් වහන්සේ පෙර භවයක වෛද්‍යවරයෙක් වෙලා ඉඳලා බේතක් ලියලා දුන්න කාන්තාවකගේ ඇස් අන්ධ වෙන්න. හරිද? අර කාන්තාවගේ ඇස් අන්ධ වුණා. රහත් වෙච්ච භවයේ උපතින්ම ඇස් අන්ධයි. අර සසරේ සත්වයේගේ ඇස් අන්ධ වෙන මොකක් හෝ අකුසලයක් කරලා තියෙනවා නම් මෞර්කුස තුල වැඩෙන අර දරු කලලය කර්මානුරූපීව හැඩගැහෙනවා පින්වත්නි. මේ ලෝකෙට පිහි වෙනවා මාස 9ක් යවමින් උපදින්ම ඇස් අන්ධයි. කර්මය කියන්නේ මහා පුදුම බලවේගයක්. දැන් අපිට මොකක් හරි කරදරයක් වුණාට පස්සේ අපිට මොකක් හෝ දුකක් වේදනාවක් ආවට පස්සේ අපි කියනවා මේක නම් මගේ කර්මය කියලා. එහෙමනේ? කර්මය කියන්නේ මොකක් සඳහා කියන නමක්ද? අකුසලයේද? අකුසලයේද? කුසලයේද? කුසලයට සහ අකුසලයටම ඒ දෙකටම යොදනවා අපි කර්ම ශක්තිය කියලා. දැන් ඔබට යාන වාහන තියෙනවා නම් සැප සම්පත් ලැබෙනවා නම් ගෙවල් දොරවල් විනමුදල් හොඳට ලැබෙනවා නම් ඒක සසරේ මොකක් නිසාද ලැබෙන්නේ? කුසලය කර්ම ශක්තිය නිසා නේද? කුසලය කර්මානුරූපීව තමයි එන්නේ. ඔබ පෙර සසරේ අකුසල් කරලා තියෙනවා නම් ඒක අකුසලයේ එන්නේ ඒ කර්මානුරූපීව. පැහැදිලිනේ? ඒ නිසා පින්වත්නි කර්ම ශක්තියෙන් බේරෙන්න බෑ මේ ලෝකේ මොනවාද අපි. කර්ම ශක්තියෙන් බේරෙන්න බෑ. සංසාරේ සත්වයින්ගේ අතපය කැඩෙන්න ගහලා තියෙනවා නම් දැන් බල්වලට එහෙම ගහනවනේ කකුල් කැඩෙන්න නේද? කකුල් කැඩෙන්න ගහනවා බල්වලට. අන්න ඒ වගේ සත්වයින්ගේ අතපය කඩලා සංසාරයේ සත්වයින්ට වද හිංසා පමුණුවලා තියෙනවා. මව්කුස තුල වර්ධනය වෙන අර දරු කලලය හැඩගෙනෙනවා කර්මානුරූපීව. උපතින්ම අතපය නෑ පින්වත්නි. උපතින්ම අතපය නෑ. බලන්න කර්ම ශක්තිය අනුව කොච්චරනම් මනුස්ස ජීවිතයක් වෙනස් කරන්න පුළුවන්ද කියලා. ඒ නිසා මේක මුලින්ම අවබෝධ කරගන්න ඕන. මම මුල්ම කාරණාව විදිහට මේ බව සිහිපත් කරේ. සංසාරයේ ප්‍රාණඝාත ආදී අකුසල් කරලා තියෙනවා. ප්‍රාණඝාතය කියන්නේ දේශි පහසු අකුසලයක් නෙමෙයි. සංසාරයේ සත්තු මරලා තියෙනවා. ප්‍රාණඝාත කියන්නේ තිරිසන්ගත සත්තු මරණ එක නෙමෙයි. ඒක විතරක් නෙමෙයි. ප්‍රාණඝාතය කියන්නේ පණ ඇති යම් සත්වයකගේ දිවි තොර කරලා තියෙනවා. මිනිසෙක් වේවා, කෝමියෙක් වේවා, මේ පියාඹන පුංචි කුණියෙක් නැසෙක් වේවා, නැත්නම් විශාල ත්‍රිසංගත සත්වයෙක් වේවා. මේ යම් කිසි සත්වයකගේ සංසාරේ දිවි තොර කරලා තියෙනවා නම් ප්‍රාණඝාතය කරලා තියෙනවා. අර මෞර්කුස තුල වැඩෙන දරු කලලේ කර්මානුරූපීව හැඩගස්සනවා කියනවා.
ප්‍රාණඝාතය කිරීමේ අවම විපාකය තමයි මොකක්ද? ප්‍රාණඝාතය කිරීමේ අවම විපාකය කියන්නේ පුංචිම විපාකය තමයි අඩු වයසින් මරණ එක. කර්ම ශක්තිය කියන්නේ පින්වත්නි, කර්මය කියන්නේ පෙර අපි හැංගි කරපු අකුසල් මේ භවයේ එන්නේ හැංගිද? නෑ, එළිපිට. පෙර භවයේ හැංගි කරපු ප්‍රාණඝාතය මේ භවයේ එනවා එළිපිට. ප්‍රාණඝාතය කරපු කෙනා අඩු වයසෙන් මරනවා. ලෝකෙටම කියා පානවා මෙයා අඩු වයසින් මැරුණේ සසරේ ප්‍රාණඝාතය කරා කියලා. හොරකම කියන්නේ පේන්න කරන එකක් නෙමෙයි, හොරෙන් කරන එකක්. සසරේ යම් කිසි කෙනෙක් හොරකම් කරලා තියෙනවා, එයා අර විදියට යම් මතු භවයක මනුස්ස ජීවිතයක් ලැබුවොත් හොරකම් කිරීමේ අවම විපාකය තමයි තමාට ලැබෙන සකල සේසතම විනාශ වෙලා යනවා. මොන්නේ කියන්නේ ඔය අකුසල් වල තියෙන අවම විපාකය. පන්සිල් පද පහෙන් ලැබෙන කැඩුවොත් ලැබෙන විපාකේවත් දන්නේ නැතුව ඔබ බණහල වැඩක් නැහැ. හැමදාම සමාදන් වෙන පන්සිල්. ඒ නිසා ඒක දැනගෙන අවබෝධ කරගෙන ඉන්න ඕන. කාමයේ වර්ධවා ඇසිරීම, බොරු කීම, සුරාරුටැන් බෙහෙවීම එකිනෙකට සාපේක්ෂ අකුසලයක්. එකිනෙකට සාපේක්ෂ කර්ම විපාකයන් අරන් එනවා අපේ පිටිපස්සේ. සුරාවට දැඩිව ඇබ්බැහිීමේ අවම විපාකය තමයි මතු භවයක මනුස්ස ජීවිතයක් ලැබුවොත් තරුණ කාලේදී මනස විකෘති වෙනවා. කොමුතු වෙනවා කියලා බුදුහාමුදුරුවෝ වදාළා. පින්වත්නි, මේ මනුස්ස ජීවිතයක් ලබලා තියෙන්නේ නම් අපි ගොඩාක් දුර්ලභව. මේ දුර්ලභව ලබලා තියෙන මනුස්ස ජීවිතේ හරියාකාරව ප්‍රයෝජන ලබා ගත්තේ නැත්නම් මේව පින්වත්නි මේ සසරෙම අපි අනාථයෝ බවට පත් වෙන්න පුළුවන්. කවුද දන්නේ මේ ලැබපු අන්තිම මනුස්ස ජීවිතය කියලා? අපි කාටවත් කියන්න පුළුවන්ද? බෑ. අපිට ඇවිල්ලා තියෙනවා සමහර මේ කොල්ලෝගේ කියනවා ගියාත්මෙත් අපි මේ විදිහටම ඉන්න නැති නේද කියලා. කියනනේ ඊළඟ ආත්මෙත් අපි මේ විදිහටම හම්බෙමු කියලා කියනවා. නමුත් පින්වත්නි ඇත්තටම හම්බෙන්නේ සසරේ හම්බ වෙයි. නමුත් මිනිස්සු වෙලා හම්බෙන්නේ නැහැ. ඒක නම් පින්වත්නි පුදුම තරම් දුර්ලභ කාරණාවක්. බුදුහාමුදුරුවන්ගෙන් භික්ෂුන් වහන්සේලා ආසා සිටියා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කන ගැස්බෑව බියසිතුරෙන් අහස බලන එකද දුර්ලභ, මනුස්ස ජීවිතයක් ලබන එකද දුර්ලභ? කන ගැස්බෑව කියන්නේ ඒ කතාව උපමාවක්. හරිද? තනියෙක් පේන ගැස්බෑවෙක් ඉන්නවා මුහුදු පතුලේ අවුරුදු 100කට පාරක් උඩට එන්නේ. අර කුඹුරු වැඩ කරලා අකෑරලා දාන වියගහ මුහුදට පාවෙලා ගිහිල්ලා වියගහේ තියෙනවනේ කෙලවර සිදුර. අන්නේ සිදුර අර මුහුදු පතුලෙන් අවුරුදු 100කට පාරක් උඩට එන කැස්බෑ වගේ එක ඇයි පේන්නේ යාගේ. ඒ පේන තනිය හැට ගානට හම්බ වෙන්න ඕන.
පේනවත් නෑනේ. එහෙම වෙන්නේ නෑ. එච්චර දුර්ලභයි. බුදුහාමුදුරුවෝ වදාළා පින්වත් මහණෙනි කනගැස් බෑව බියසිතුරෙන් අහස බලන එක උනා කියමුකෝ. නම් මනුස්ස භවයක් ලබන එක ඊටත් වැඩිය දුර්ලභයි. ලේසි නෑ. අපි මේ ලේසියට පාසුවට හිතන් හිටියට අපි ඊළඟ භවයේ මිනිස්සුෝ වෙලා නිර්ගිත ඉපදෙයි කියලා එහෙම හිතන්න බෑ පින්වත්නි. එච්චර දුර්ලභයි. එච්චර දුර්ලභයි. එනිසා දුර්ලභව ලබලා තියෙන මේ මනුස්ස ජීවිතය ඔබේ සාමාන්‍ය පෘථග්ජන ජීවිතයේ වගේම ආධ්‍යාත්මික දියුණුව ඇති කර ගන්නට ඔබ වග බලා ගන්න ඕනේ. ඒ සඳහා බුදුදහමෙන් ලැබෙන පිටුවහල කියලා නිම කරන්න බෑ. පින්වත්නි මේ ලෝකේ හටගෙන තියෙන සියලු වස්තුන් අපි කියනවා දවසක මොන වෙනවද? විනාශ වෙනවා. ඔකට බුදුහාමුදුරුවෝ වදාළ ධර්ම පාඨයක් සබ්බේ සංඛාරා අනිච්ච. සංඛාර කියන්නේ මොනවද? සංස්කාර කියන්නේ මොනවද? දැන් ඔය මලකෙවල් වලින් ගියාම දකින්නමනේ සබ්බේ සංඛාරා අනිච්ච කියකිය හැම තැනම ගහලා තියෙන්නේ. මොනවාද පින්වත්නි සංස්කාර? දන්නේ බුදුහාමුදුරුවෝ වදාළ අපි සිංහලෙන් කියනවානේ මේ ලෝකේ ඇති වෙන සියලු දේවල් විනාශ වෙනවා කියනවා. සබ්බේ සංඛාරා අනිච්ච. ඔය දෙකේ පුරුදු ගතියක් නැද්ද? අනිච්චා කියන්නේ අනිත්‍ය කියන එක නිත්‍ය නෑ කියන එකනේ. සංස්කාර කියන්නේ මොකද? ලෝකයේ තියෙන මේ සජීවී අජීවී සියලු දේවල් වලට පාවිච්චි කරන පොදු නමක්. ඔන්න දැන් සංස්කාර මොනවද කියලා හිර වෙනවා. සංස්කාර කියන්නේ දැන් මේ ගොඩ නැගිලි යාන වාහන වතු පිටි මේ දේවල් අජීවී දේවල් නැති දේවල්. මේ තිරිසංගත සත්තු ඔබ අපි මේසු මේ හැම දිනම සජීවී දේවල් පණ ඇති දේවල්. නමුත් පින්වත්නි අනිත්‍යතාවයට සජීවීද අජීවීද කියලා අදාළද? නෑ. මේ ගොඩ නැගිලි මේ ධර්මශාලා මේ වතු පිටි විනාශ වෙනවද නැද්ද? විනාශ වෙනවා. අනිත්‍යයි. නිට්ටය නෑ. අපි කොච්චර අපේ මනුස්ස ශරීරය උපමට්ටම් කරන්න හැදුවත් ඒ උපමට්ටම් කිරීම මේ ලස්සනට ඉන්න එපා කියන්නේ. ඒ කොච්චර කරත් පින්වත්නි අවසාන ප්‍රතිඵලය මොකද්ද? වෙනස් වෙලා විනාශ වෙන එක. ඔය ගැන කියනවා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ලස්සන සූත්‍ර දේශනාවක්. මම දැන් පැහැදිලි කරන්න යන්නේ ඒ ගැන. වෙලාව ඉක්මනට යනවා. අංගුත්තර නිකායේ තියෙනවා ලස්සන සූත්‍ර දේශනාවක්. බුදුරජාණන් වහන්සේ නමක් විසින් ලෝකය විනාශ වෙනවා කියලා දේශනා කරනවා. මේ ලෝකය යම් දවසක පිච්චිලා අළු වෙලා විනාශ වෙනවා කියලා දේශනා කරනවා. එකම එක ලස්සන සූත්‍රයක්. ඒ සූත්‍රයේ නම තමයි සත්ත සූර්යෝග්ගමන සූත්‍රය. සත්ත සූර්යෝග්ගමන සූත්‍රය. මේ නම අහද්දී මොකක්ද පුරුදු ගතියක් දැනෙනවද? මොකක් ගැනද කියන්නේ?
සප්තසූරියුද්ගමන සූත්‍රයෙන් පැහැදිලි කරනවා සූර්යයා 7 දිනක් පායලා පියවරෙන් පියවර මේ ලෝකය පිච්චිලා අඩු වෙලා යන යම් දවසක් එනකම් ඒ විස්තරය බුදුරජාණන් වහන්සේ ලස්සනට පැහැදිලි කරා. කෙටියෙන් සිහිපත් කරා. දැන් පින්වත්නි ඔබ අහලා තියෙනවා ලෝක විනාශය කියලා එකක් නේ. මට මතකයි එක අවුරුද්දක එක මාසෙක එක දවසක අපේ මිනිස්සු ලෝක විනාශය වෙයි කියලා බලාගෙන හිටියා. බලන්නකො දැන් බුදුහාමුදුරු දේශනා කරපු ලෝක විනාශය මොකද්ද කියලා. ලෝක විනාශය වෙයි කියලා ඉරවල් 7ක් පායනවා කියලා අපි අහලා තියෙනවනේ. අහලා තිබ්බට ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව දේශනා කරාද කියලා කවුරුත් හිතුවේ නැහැ. ඇත්තටම දේශනා කරාද මේ තුල. බුදුරජාණන් වහන්සේ කාලයක විශාලා මහනුවර සමීපයේ තිබුණු අම්බපාලේ නම් අඹවනයේ වැඩ වාසය කරන කාලේ දවසක් පින්වත් මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලා වතුවා. භික්ෂුන් වහන්සේලා අමතර තථාගතයන්න් වහන්සේ මේ ලස්සන සූත්‍ර දේශනාව වදාළා. මේ සූත්‍රයෙන් මතුවෙන ප්‍රධානම කාරණාව තමයි අනිත්‍යතාවය. බුදුහාමුදුරුවෝ වදාළ සූත්‍රයේ තියෙන විදිහට මම කියනවා. පින්වත් මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යය. සියලු සංස්කාරයෝ දුක් සහගතය. සියලු සංස්කාරයන් කෙරෙහි නොඇලීම සුදුසුය. සියලු සංස්කාරයන් පිළිබඳව කලකිරීම සුදුසුය. වදාලා මේ සියලු සංස්කාරයන්ගෙන් අවසානයේ අපිට ලැබෙන්නේ මොකද්ද? දුකක් විතරයි පිළිබඳව. නොඇලීමට සුදුසුය මේ සංස්කාරයන් එක ඇලෙන්න ගැලෙන්න එපා වැඩිය. සංස්කාරයන් පිළිබඳව කලකිරීම සුදුසුය. සංස්කාරයන් ගැන ඒ කියන්නේ මේ ලෝකේ තියෙන මේ බාහිර සියලු වස්තුන් ගැන කලකිරීමයි හොඳ. දැන් මම දන්නවා මම දැන් ඔබට කිව්වොත් එහෙම බැඳීම් අතාරින්න ඔයාලා දැන් මේ බණ අහලා ගිහිල්ලා තියෙන බැඳීම් ඔක්කොම අතාරින්න අනිත්‍යයි කියලා දැන් මම දේශනා කරොත් එහෙම දැන් ඔබ ගිහිල්ලා අතාරිනවද? අතාරින්නේ. අතාරින්නේ කියන්නේ පින්වත්නි අතාරින්න බව දැනගෙන මේක වෙන වෙනවා මේක නැති වෙනවා කියන බව දැනගෙනවත් ඔබට ජීවත් වෙන්න පුළුවන් නම් අපිට අර ලැබෙන අවසානයේ ලැබෙන දුක අඩු කරගන්න පුළුවන්. දැන් අම්මා තාත්තාගේ තියෙන බැඳීම අපිට ඈඩ් කරන්න බෑනේ බැඳීම් දුකයි කිව්වට නේ. අම්මා තාත්තට අපි හැමෝම ආදරේ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැති වුණාම දැනෙන දුක අපිට පුදුම විදිහට දැනෙනවා. ඇයි? බැඳීම ළඟ වැඩි නිසා. හැබැයි අපි පාරේ යනකොට දකිනවා කාගේ හරි ගෙදරක අම්මා කෙනෙක් නැති වෙලා බැනර් එකක් දාලා තියෙනවා. ඔයාලට දුක හිතෙනවද? හිතෙනවද? නෑ. දුක දැනීම පින්වත්නි එකිනෙකාට සාපේක්ෂයි. අර අපි කියන්නේ ප්‍රශ්නය තමන්ගේ වෙනතුරු කදිගෙන උත්තරේ දාර්ශනිකයි කියන්නේ. තමන්ට දෙයක් වුණාට පස්සේ තමයි ඒ දුක කොයි ආකාරද කියලා තමන්ට තේරුම් ගන්න.
අන් අයගේ දුක කොච්චර කිව්වත් අපිට ඒක හරියට දැනෙන්නේ නැහැ. යම් කිසි සීමාවකට විතරයි අපිට දැනෙන්නේ. ඒ නිසා මේ ලෝකේ බැඳීම් සියල්ල අනිත්‍යයි. ඒ අනිත්‍ය වෙන බව දැනගෙන ඒවා කවදා හරි කැඩෙන බව දැනගෙන ජීවත් වුණාම නැති. ඉතින් සප්ත සූර්යෝද්ගමන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි යම් කිසි කාලයක් එනවා වර්ෂාව ලෝකේ වහින්නේ නැති කාලයක්. ඒ කාලයේ වෙද්දී ගස්වැල් තුරුලතා මල් සියල්ල දියවිලා කර වෙලා යනවා. දැන් අද මාසයක් පැවුවොත් මොකද වෙන්නේ? ගස් කොළන් ඔක්කොම මලානික වෙලා වේලිලා යනවා, මල් හැලිලා යනවා, වේලිලා යනවා නේද? යම් කාලයක් එනවා පින්වත්නි වර්ෂාව නොසින්නා වූ දීර්ඝ කාලයක්. ඔතනින් තමයි මේ සූත්‍රය පටන් ගන්නේ. ඒ කාලේ වෙනකොට අර ගස්වල තුරුලතා ඔක්කොම වේලිලා කරවෙලා වියලිලා යන්නේ යම්සේද බුදුහාමුදුරුවෝ මේ ලෝකේ තියෙන සියලු වස්තුන් වේලිලා කරවෙලා කවදාද දවසක විනාශ වෙනවා. නැති වෙනවා කියන එක කියන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි එබඳු කාලයක් වන්නේමය. අනිවාර්යයෙන් මේම කාලයක් එනවා. පින්වත් මහණෙනි දෙවනි සූර්යයා ලෝකේ පහළ වේද. එබඳු කාලයක් වන්නේ පින්වත්නි යම් දවසක් එනවා දෙවනි සූර්යයා ලෝකේ පහළ වෙනවා. දැන් මේ අද තිබිලා එකපාරට හෙට සූර්යයා පහළ වෙන්නේ නැහැ. මේක කාලයක් ඇවැන්නින් වෙන එකක්. එහෙනම් අපි දවසක් වෙන් කරගෙන ලෝක විනාශ වෙනකම් බලන්න කියලා වැඩක් නැහැ පින්වත්නි. මේක වෙන්නේ දීර්ඝ කාලයක් අවුරුදු ලක්ෂ ගාණක් ඇවැන්නින් වෙන්නේ නේද? බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරපු දෙයක් කවදාවත් බුද්ධ වචනයක් කර වෙනවද? නැහැ. එය එලෙසම වෙනවාමයි. හැබැයි මෙන්න මෙදාට වෙනවා කියලා හරියටම අපි දන්නේ නැහැ. හැබැයි කවදා හරි වෙනවා. දෙවනි සූර්යයා ලෝකේ පහළ වෙන යම් දවසක් වේද පුංචි පුංචි තියෙන ඇලදොල ලිං පොකුණු සියල්ල හිඳිලා කර වෙලා යනවා කියනවා. දැන් අද මාසයක් පැවුවත් හිඳිලා යනවා නේ. අන්න ඒ වගේ තියෙන පුංචි පුංචි ඇලදොල සියල්ල හිඳිලා කර වෙලා යනවා වතුර බිඳුවක් නැති දෙයක්. බලන්න තියෙනවා ලෝකයේ ඒ දේවල් වල අනිත්‍යතාවය තීරණය වෙන්නේ. දැන් මම හිතනවා ඔබ මෙච්චර කාල අනිත්‍ය ගැන අහපු ධර්ම දේශනාවලට වැඩිය මේ කියන කරුණු වලින් ඔබට ලෝකයේ දේවල් වෙනස් වෙන හැටි විනාශ වෙන හැටි තේරුම් ගන්න ලේසියි කියලා. නැත්තම් මම අද ඇවිල්ලා සප්තසූරි උද්ගමන සූත්‍රය තමයි අද දේශනා කරන්නේ කියලා පාළියෙන් කියෝගෙන ගියා. ඔබ බලන්න මොනවද මේ කිව්වේ කියලා. ඔබට තේරෙන්නේ නැහැ. සමහර සූත්‍ර දේශනා තියෙනවා පින්වත්නි කියවලා තේරුම් ගන්න අපහසුයි. එච්චර ගැඹුරුයි. එනිසා එබඳු කාලයක් එනවා අන්න ඒ වගේ ඇලදොල වියලී යනවා වගේම ලෝකයේ තියෙන මේ සියලු වස්තුන් විනාශ වෙනවා වෙනස් වෙනවා. බුදුහාමුදුරුවෝ වදාළා මහණෙනි ලෝකයේ තුන්වන සූර්යයා පහළ වෙන යම් කාලයක් වන්නේ අවුරුදු 10 ගානක් යන්නේ දෙවන සූර්යයා පහළ වෙලා තව දීර්ඝ කාලයක් යන්නේ යම් කාලයක් වේද ඒ මහා ගංගාවෝ වියලී යති. ඒ කවරේද? ගංගා යමුනා චිරවති සරදු මහී ආදී වූ ගංගාවෝ වියලී සිඳී යති.
ගංගා යමුනා චිරවතී සරණුමහී කියන්නේ ಭಾರತයේ තිබිච්ච විශාල ගංගාවක්. ඒ වැනි විශාල මහා ජල කඳක් එන ගංගාවක් යම් දවසක් එනවද වියලෙනා යනවා. තුන්වන සූර්යයා පහළේදී බුදුහාමුදුරුවෝ වදාලා යම් කාලයක් එනවා පින්වත්නි සතරවන සූර්යා ලෝකේ පහළ වෙන සතරවෙනි ඉර පායන කාලයක් එනවා. අර මහා ගංගාව ආරම්භ වෙන දිය උල්පත් විල් තියෙනවා විශාල විල් පරක් පෙරක් අපිට මනින්න බැරි විශාල විල් තියෙනවා ඉන්දියාවේ ඉස්සර තිබුණා. ඒ වගේ මහා විල් තියෙනවා නම් අනවතප්ත සිංහ ප්‍රතාත රතකාර කර්ණමුණ්ඩ මෙයාදී වශයෙන් මන්දාකිණී ආදී වූ විල් යම් දවසක සතරවන සූර්යයා පහළ වේද හිඳී වියලී යති. බලන්න දෙන්නේ ලෝකයේ වෙනස් වෙන විදිහ. පැහැදිලිද? බුදුරජාණන් වහන්සේ වදාළ යම් කාලයක් වේද ලෝකයේ පස්වන සූර්යයා පහළ වෙන මහා මුහුදේ ජලය යොදුන් 100කින් පහළට බසී. මේ සූත්‍ර දේශනාව කියන විදිහටම කියන්නේ. අර ලෝකාන්තර වලින් සිහිපත් කරේ අපි දේශනා කරන්නේ කාගේ බලද? බුදුහාමුදුරුවෝගේ බණ. ඒකට මේ ප්‍රායෝගික දේවලුත් දාලා තමයි අපි ධර්ම දේශනා කරන්නේ. ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් සූත්‍රය දේශනා කරලා ගියා කියලා ඔබට තේරෙන්නේ නැහැ. ඒ නිසා අන්න ඒ වගේ තමයි අනිත්‍යතාවය. යොදුන් 100කින් පහළට වහිනවා මොකේ ජලයද? මහා මුහුදේ ජලය. හිතන්නකෝ. බුදුහාමුදුරුවෝ වදාලා ටිකෙන් ටික වසර ගානක් ඇලෙන යොදුන් 200ක් 300ක් 400ක් 500ක් දක්වා අඩු වෙලා අවසානයේට මහා මුහුදේ ජලය ඉතුරු වෙනවා. සප්ත පුරුෂ ප්‍රමාණයක්. සප්ත පුරුෂ ප්‍රමාණයක් කියන්නේ මිනිස්සු 7 දෙනෙක් ඉස්සර එනකම් ජලය අඩු වෙනවා මහා මුහුදේ. මේක මේ අවුරුදු 100කින් 200කින් 1000කින් 2000කින් වෙන එකක් නෙමෙයි. එහෙනම් අවුරුදු දීර්ඝ කාලයක් ඇවෑමෙන් සිද්ධ වෙන දෙයක්. සප්තපුරුෂ ප්‍රමාණයක් ඉදිරි වෙන ජලය අර්ධ පුරුෂ ප්‍රමාණයක් දක්වා අඩු වෙන යම් කාලයක් යනවා. ඒ කියන්නේ මිනිස්සෙගේ භාගයක් දක්වා අඩු වෙනවා වතුර. මහමුදේ. ධනිස දක්වා අඩු වෙනවා. කකුල යට තියෙන ගොප් ඇටේ දක්වා අඩු වෙනවා. අන්තිමට මහමුදේ ජලය ඉතුරු වෙනවා කියන්නේ මහමුද පතුලේ තියෙන පුංචි වලවල් වල ඇඟිලි පුරුකක් තරම් වතුර. බුදු කෙනෙක් දේශනා කළොත් කවදාවත් ඒ දේවල් පුරු වෙන්නේ නැහැ. දැන් එදා කුසල රජුගේ සීන දාසය ගැන දන්නවනේ. බුදුහාමුදුරුවෝ ඒ සීන දාසයට අනාගත වාක්‍ය ප්‍රකාශ කරා අනාවැඩි කිව්වා. රජතුමනි ඔබ බය වෙන්න එපා, මේකේ ප්‍රතිඵල ලැබෙන්නේ මතු අනාගතේ සුදුස්සාට සුදුස්තර නොලැබෙන යම් කාලයක් එනවා. හැකියාවන් තියන අය පහළට වැටිලා හැකියාවක් නැති අය තනතුරු වලටපත් වෙනවා කියලා වදාලා නේද? ඒක බොරුද ඇත්තද දැන් අද? ඇත්ත. ඒ විදිහටම වෙනවා. මම උදාහරණයකට කිව්වේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ කවදාවත් බොරුවක් වෙන්නේ නැහැ. එවිසින්ම වෙනවා. යම් කිසි කාලයක් එනවා පින්වත් මහණෙනි, 6 වෙනි සූර්යයා පහළ වෙන ඒ කාලය වෙද්දී දැන් ඔය 2 වෙනි සූර්යයා ඉඳන් 5 වෙනි සූර්යයා වෙනකම් මිනිස්සු ඉන්නේ නැහැ. මිනිස්සු මැරිලා මනුෂ්‍ය වර්ගයාගේ අවසානයේ ටිකින් ටික ඉවර වෙනවා.
සයවෙනි සූර්යයා පහළ වෙන යම් කාලයක් වේද ඒ කාලයට පින්වත්නි මේ මහා පෘථුවියේ මහා පොළොවේ දුන්න ගන්න පටන් ගන්නවා. ලෝකයේ තියෙන විශාල කළුගල් පර්වත වලින් දුන් දාන්න පටන් ගන්නවා. හත්වෙනි සූර්යයා ලෝකේ පහළ වෙද්දී මේ ලෝකේ අලුවක් ඉතුරු වෙන්නේ නැති වෙන්න අලුදලා පිච්චිලා සියල්ල. ලෝකයක් කියලා දෙයක් නැහැ. එතකොට ඔබට ප්‍රශ්නයක් ඇති ආපහු එතකොට කොහොමද ලෝකයක් ආරම්භ වෙන්නේ? ලෝකයක් හැදෙන්නේ කොහොමද කියන එක. ආපහු ලෝකයක් හැදෙන විදිහ තියෙන්නේ පින්වත්නි. අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවේ. ලෝකේ අකුසල නැති යම් කාලයක් තිබුණා. මිනිස්සුන්ගේ ආයුෂ ඒ කාලේ 80000 9000යි. සීනාද සූත්‍රයේ තියෙනවා. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80000 90000 කාලෙන් ගන්න අද මිනිස්සුන්ගේ ආයුෂ කීයද? උපරිම 70යි 80යි. 80000 80ට පිරිනුනේ කොහොමද? මිනිස්සුන්ගේම වැරදි නිසා ලෝකයට අකුසල් හැදුණු විදිය චක්කවර්ති සීනාද සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරනවා. දැන් මේ ගැන කියන්න කාලය නෙමෙයි. යම් කාලයක් තිබුණා පින්වත්නි ලෝකේ බොරුව කියලා දෙයක් නැති කාලයක්. දැන් අදත් බොරුව නැහැනේ. නැහැ. අද තරම් බොරුව තියෙන කාලෙකුත් නැහැ. යම් කාලයක් තිබුණා බොරුව කියලා දෙයක් ලෝකේ නැති කාලයක් තිබුණා. ඒ කාලේ බොරුව කියන්නේ රවුම් එකක්ද හතරැස් එකක්ද ත්‍රිකෝණයක්ද කියලාවත් දන්නේ නැති මිනිස්සු අට්ටාල පිට අට්ටාල ගාගෙන හිටියා කියනවා බොරුව කියන්නේ මොකක්ද කියලා බලන්න දෙක ගන්න. එදා චේතිය කියන රජු මිනිස්සු මැද්දට ඇවිල්ලා වැඩිමල් සහෝදරයා පෙන්නලා කිව්වා මේ ඉන්නේ මල්ලි පෙන්නලා කිව්වා මේ ඉන්නේ අයියා කියලා. දැන් අපි හිතන එක ඉච්ඡිත දෙයක් නෙමෙයි කියලා. එතනම පොළව පලාගෙන අපාගත වුණා කියලා ධර්මයේ විස්තර තියෙනවා. අද කියන බොරු වලට පින්වත්නි මේ මහ පොළව පැලුණා නම් මේ පොළවේ හැමතැනම හිල් විතරයි. එතකොට ඔබට ගැටලුවක් ඇති එදා බොරු කියපු කෙනා පොළොව පලාගෙන අපාගත වෙන්නයි අද බොරු කියන අයට මුකුත් නොවෙන්නයි හේතුව මොකද්ද? පින්වත්නි අකුසල් නැති යම් කාලයක් තියනවාද ඒ කාලේ යම් කෙනෙක් අකුසල් කරොත් ඒ විපාකයේ ඒ අයට ඉක්මනින්ම ළඟා වෙනවා. අපි මිනිස්සු පිරිහෙන්න මිනිස්සුන්ගේ අකුසල් වැඩි වෙන්න ලෝකයක් පින්වත්නි ඒකට අනුගත වෙනවද නැද්ද? අනුගත වෙනවා. දැන් ඔබ අහලා ඇති බුද්ධ කාලයේ ගෞතම බුදුහාමුදුරුවෝ කාලේ විතරක් නෙමෙයි කාශ්‍යප බුදුහාමුදුරුවෝගේ කාලේ පවා විවිධ පුවත් තියෙනවා අකුසල් කරලා එතනම පොළොව පලාගෙන ගියා කියලා. නමුත් අද බොරුවක් කියවොත් අකුසලයක් කරොත් පොළොව පලාගෙන යනවද? නෑ. දැකලා තියෙනවද? අකුසල නැති කාලේ අකුසල තියෙන කාලේ ලෝකයේ අනුගත වෙන හැටි. ලෝකයක් පින්වත්නි මිනිස්සු පිළිහෙදින අකුසල වැඩි වෙද්දී මේකට අනුගත වෙ හැදෙනවා. අද අකුසලයක් කරොත් අපිට ඒ අකුසලය මේ භවයේදීම ලැබෙනවද? එහෙම අඩුයි. නමුත් ඒ කාලේ එහෙම ලැබිලා තියෙනවා. මොන අකුසලය කරත් පින්වත්නි ඒක මේ භවයේ ලැබුණත් නොලැබුණත් ඒක ඒකාන්තයෙන්ම ලැබෙනවද නැද්ද?
කවද හෝ දවසක ලැබෙනවා. ඒ නිසා පින්වත්නි මේ බව හොඳින් දැනගෙන අවබෝධ කරගෙන ජීවත් වෙන්න ඕනේ. හොඳින් හිතන්න කල්පනා කරන්න අපි ලබලා තියෙන මේ මනුස්ස ජීවිතයෙන් අපි යහපත් ඵල ප්‍රයෝජන ගත්තේ නැති වුණොත් එහෙම අපිට මතු සංසාරේ මොනවා වගේ දෙයක් වේද කියලා. දැන් අපි ඉන්නේ බුද්ධ ශාසනය ලෝකේ පවතින කාලය නේද? අපිට බණවන්න පුළුවන්, බුද්ධ ප්‍රතිමා තියෙන වඳින්න පුළුවන්. ඒ හැමදේම අපිට ලැබිලා තියෙනවා. සමහර කාල තියෙනවා වෙනවානේ. කල්ප ගණන් අසංකේය ගණන් බුදුරු පහළ වෙන්නේ නැති කාලය. පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ ලෝකේ අකුසල නැති කාලෙද ලෝකේ අකුසල තියෙන කාලෙද? ලෝකේ අකුසල නැති කාලේ බුදුහාමුදුරනමක් පහළ වෙන්නේ නැහැ. බෝසතාණන් වහන්සේ නමක් ඒකයි අර කාලය දීපේ බලලා ලෝකෙකට පහළ වෙන්නේ. මිනිස්සුන්ගේ අකුසල් නැති කාලේ ඉඳන් ටිකෙන් ටික අකුසල් හැදිලා පිරී ඇවිල්ලා මිනිස්සුන්ව යහමකට ගන්න පුළුවන් කාලයක තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මිනිස්සුන්ව යහමකට ගන්න පුළුවන් කාලේ. ගෞතම බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙච්ච මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු කියලා. 200 අතර කාලය. ඒ කාලේ හිටිය 160 150 120 ජීවත් වෙච්ච අය ගැන ඕනෑ තරම් චරිත කතා අපි අහලා තියෙනවා. එතකොට බලන්න අවුරුදු 80000න් පටන් ගත්තු කාලේ කොච්චරනම් අකුසල හැදිලා මිනිස්සු ටිකෙන් ටික පිරිනගාද නේද? ගෞතම බුදුරජාණන් වහන්සේ දැන් පහළ වෙලා අවුරුදු 2000 ගණන් ගත වෙලා අවුරුදු 200 තිබිච්ච ඒ ආයුෂ කාලේ අද වෙනකොට අවුරුදු 80කට අඩු වෙලා. එතකොට ඔබට තේරෙනවා ඇති පින්වත්නි අවුරුද්දකින් දෙකකින් අඩු වෙන එක නෙමෙයි මේක. කාලයක් කැවෑමෙන් සිද්ධ වෙන දෙයක්. දැන් මෙතන ඉන්න වැඩිහිටි අම්මලා කල්පනා කරලා බලන්න ඔය අම්මලා තාත්තලාගේ ආච්චිලා සියලා කාලේ ඒගොල්ලෝගේ ආයුෂ කීයද? ඇති නේද 90 100 110 ජීවත් වෙච්ච අය? හැබැයි අද දවස වෙනකොට අපි බහුතරයක් දකින්නේ පින්වත්නි අවුරුදු 40 50 60 කියන ඔය පරතරය අතර මිනිස්සු මරනවා. එතකොට අර ආච්චිලා සීයල කාලේ තිබිච්ච සීයේ ආයුෂ 60ට අඩුනේ කොහොමද? මිනිස්සුන්ගේම වැරදි නිසා නෙවෙයි. මිනිස්සුන්ගේම අකුසල නිසා තමයි පින්වත්නි පිරිහිලා ඒ තත්ත්වයට අඩු වෙන්නේ. මම තව විනාඩි කිහිපයක් අරගෙන මේ ධර්මානුශාසනාව අවසන් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ යම් කාලයක් එනවා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10ට අඩු වෙන. එතකොට ඒක හිතන්න පුළුවන් අපිට බැරිද? පුළුවන්. ඒ දැන් අඩු වෙමින් යන්නේ යම් දවසක් එනවා අවුරුදු 10ට අඩු වෙනවා. අවුරුදු 10ට මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙන යම් කාලයක් වේද එකිනෙකා වෛරයෙන් ක්‍රෝධයෙන් මේ හැමතැනම ඇන කොටා ගන්න ලෝකයක් ඉදි වෙනවා. බුදුහාමුදුරුවෝ දාලේ ඒ කාලයේ වෙනකොට ලෝකයේ දියුණු වෙනවා කියලා බුදුහාමුදුරුවෝ වදාලා යොදුන් ගානක් තියෙන දුර තියෙන ආයුධය
ඇසිපියස් ගසන ශනයකින් තමන්ගේ අතට ගන්න පුළුවන් තරමට ලෝකෙ දියුණු වෙනවා. එතකොට අද ලෝකේ එච්චරටම නැති වුණාට දියුණුද නැද්ද? දියුණු. ලෝකේ තාක්ෂණය අතින් එච්චර දියුණු වුණාට පින්වත්නි මිනිස්සුන්ගේ ගුණ ධර්ම දියුණුද? පිළිලාද? පිළිලා කියලා. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10ට අඩු වෙන කාලේ අද තියෙන රසයන් අතුරුදහන් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ සීනාද සූත්‍රයේ වදාළ අනුවාද රසයන්. පැණි රස, වෙඬරු රස, දැන් මේ පැණි අපිට පැණිලා ඉන්නේ. මේ පැණි රස ඒ කාලේදී අතුරුදහන් වෙනවා. ලුණු රස අතුරුදහන් වෙනවා. ඒ කාලයේ වෙද්දී රස දේවල් බවට පත් වෙන්නේ කටෝර දේවල්, ගස්වල ඝනකම පොතු වර්ගයේ දේවල් තමයි ඒ කාලයේ වෙද්දී රස දේවල් බවට පත් වෙන්නේ. බලන්න පින්වත්නි, ලෝකයේ පිරිහිලා මිනිසුන්ගේ විනාශය සිද්ධ වෙන්නේ නැහැ. එතනින් ආපහු ලෝකයක් ආරම්භ වෙන විදිහ තියෙන්නේ දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ. එනිසා පින්වත්නි, ඔන්න ඔය ධර්ම කාරණා ටික අද දැනගෙන අවබෝධ කරගෙන අද මේ ධර්මශාලාවෙන් පිට වෙන්න, අද මේ පන්සලෙන් පිට වෙන්න. මේ හැම කාරණාවකින්ම පැහැදිලි කරේ අවසාන ප්‍රතිඵලය තමයි වෙනස් වීමේ ස්වභාවය, අනිත්‍ය ස්වභාවය, නිත්‍ය බවක් නැහැ කියන එක. පැහැදිලි නේද? මේ ලෝකේ අපි රැස් කරන එකතු කරන සියලු දේවල් නිත්‍ය නැහැ පින්වත්නි, අනිත්‍යයි. ඒකාන්තයෙන්ම සියලු අපි රැස් කරන දේවල් විනාශ වෙනවාමයි, නැති වෙනවාමයි. ඒ බව මේ ධර්මානුශාසනාව තේරුම් ගන්න, අවබෝධ කරගන්න. දුර්ලභව ලැබපු මනුස්ස ජීවිතයෙන් ප්‍රතිඵලයක් ගන්න මැරෙන්න කලින් මේ ධර්මානුශාසනාවෙන් දේශනා කරන්නට යෙදුණු දහම් කරුණු පින්වත් ඔබේ ජීවිතයන් තුළට ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා. ධර්මානුශාසනාවෙන් අපි රැස් කරගත්ත, ළඟා කරගත්ත උදාරතර පින් මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් පින් දෙමින් අද මේ ධර්මානුශාසනාවේ දායකත්වයන් වරන පින්වතුන්ට ආශිර්වාද ප්‍රාර්ථනාවන් සිදු කරනවා. මේ අපි සියලු ආකාරයෙන් රැස් කරගත්තා වූ උදාරතර පින් වලින් සියලු දෙවියන් අනුමෝදන් කරමු. මේ පින් බිමටත් ඔබ අපේ ජීවිතයන් තුළටත් රැකවරණය සලසන, ආරක්ෂාව සලසන ඉෂ්ඨකාමී සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් දෙවියන්ගේ දිව ඉස්සර වඩා වර්ධනීය වේවා දෙවියෝ. ප්‍රාර්ථනීය භෝගයකින් උතුම් අමා මහ නිවනින් සැනසේවා කියලා දෙවියන්ට පින් දෙනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු තං සදා.